පෙරදිග තූර්ය රිත්මයේ මියුරු ස්වර රටා මැදියේ අපේ සිඟිති දූ පුතුන්ගේ දෑතින් දැරූ මල් කැකුලක සුවඳ විඳිමින් අද දින අප පාටමල් සොඳුරු කලා මංගල්‍යයේ ප්‍රධාන ආලෝකය වන්නට පිය නගන ගරුතර ආරාධිත අමුත්තන්ව ප්‍රේමනීය ගෞරවයෙන් යුතුව පිළිගනු ලබන සුබ මොහොතයි මේ. සිතුවිලි සංසුන් කරන නෙත් සිත් සනසන සෞන්දර්යයේ අරුණාලෝකයේ විහිදුවාලන්නට සම්මත මංගල සිරිතෙන් වනකල්ලු සාම්ප්‍රදායික පොල්තෙල් පහන් සිලු එකිනෙක දල්වා කලාවේ මම්පෙත් ඒලකාලෝක කරන්නැයි මා අපේ සම්භාවනීය අමුත්තන්ට ආරාධනා කර සිටිනවා. ඒ සඳහා සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපති පාලන හා මුදල් කතිකාචාර්ය JDTUK ජයසිංහ මැතිණියට කතිකාචාර්ය RHMD රත්නායක ගුරුමෑණියන්ට සාමෝදය විද්‍යාලයේ ගරු විදුහල්පති CW දයානන්ද මහතාට නියෝජ්‍ය විදුහල්පතිනි KRLK කුලවර්ධන මැතිණියට අපගේ උපාධ්‍යායවරිය ලෙස කටයුතු කරන RGPK ප්‍රේමරත්න මහත්මියට වාරාගත විදුහල්පතිතුමෙකුට හා විදුහල්පතිතුමෙකුට සීමාවාසී ශික්ෂණ ලාභිනියක වන සෙත්මි නෙත්මිනි සොහිරියට දෙමාපිය නියෝජනය සඳහා එක් දෙමාපියෙකුටත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියෝජනය කිරීම සඳහා එක් ශිෂ්‍යයෙකුට හා ශිෂ්‍යාවකටත් ආරාධනා කර සිටිනවා. ස්තුතියි ඔබ සියලු දෙනාට. කලාව කියන්නේ හික්මීමක්. ඒ හික්මීමට ආධ්‍යාත්මික සුවය මුසු කරමින් අපේ ජීවිතවලටත් මේ සොඳුරු සන්ධ්‍යාවටත් උතුම් දහමේ ආශිර්වාදය ළඟා කර දෙන මෙන් මල්ලවපිටිය මැහිඇල්ල ශ්‍රී නීග්‍රෝධාරාමාධිපති උඩරට අමරපුර පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි පූජ්‍ය කිතුල්ගල්ලේ ඥානරත්න ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සියලු දෙනාම උත්සවාරම්භය කෙරෙන ආගමික වත්තාවත්වල යෙදීමක් හැටියට සීල සම්පත්තේ පිහිටන්නට নমස්කාරය කියන්න නමෝ තස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
උතුම් බුද්ධාදි රත්නත්‍රයේ අනන්ත ගුණසරණින් හැම දිනාටම සිත සාන්තිය යහපත ආරක්ෂාව සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. මල්ලෝපිටිය සාමෝදය ප්‍රාථමික විද්‍යාලයෙහි විදුහල්පතිතුමන් ප්‍රමුඛ අද මේ උත්සව අවස්ථාවට සම්බන්ධ වන ආරාධිත සීලු ප්‍රභූ මහත්ම මහත්මීන් ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලය සම්බන්ධ වන දුවදරුවෙනි, අද සාමෝදය ප්‍රාථමික විද්‍යාලයේ සිදුවෙන සුවිශේෂී අවස්ථාවක්. විද්‍යාලයේ මූලික පහසුකම් මෑත කාලයේ සලසාගත් අතර ඒ අතරට අපේ දරුවන්ට ලැබිච්ච මේ නව ගොඩනැගිල්ලෙහි මේ ප්‍රධාන ශාලාවේ සිදුවෙන මං හිතනවා පළමු උත්සව අවස්ථාව මේ. ඒසා මෙබඳු අවස්ථාවක් ආහා පුරා කියලා මෙලෙස ඔබේ පාසල තුළ සිදු කරගන්න ලැබීමත් ඔබේ සතුටට හේතුවක් වෙනවා කියලා මා හිතෙනවා. ඉතින් අද මේ උත්සව අවස්ථාව පිළිබඳව මා යමක් සිහිපත් කරන්නට බලාපොරොත්තු වර නැහැ. මේ අරුත්ත මම ඒ ආකාරයෙන්ම නොදන්නා නිසා. කොහොමනත් දන්න හැටියට ඉදිරි මහා මෙහෙවරක යෙදෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ගුරු භවතුන්ගේ පූර්ව අවස්ථාවක් සපුරා ගනිමින් ඒ අවස්ථාව විචිත්‍රවත්ව නිමා කරන්නට බලාපොරොත්තු වන වෙලාව. සාරිපුත්‍ර අධ්‍යාපන විද්‍යාපීඨයෙහි අභ්‍යාසලාභී ගුරු භවතුන් හැටියට කටයුතු කරන ඔබට සීමාවාසික වශයෙන් ලැබිච්ච යම් කාල පරාසයක් මේ පාසල ඇසුරු කරමින් ගත කළා. එහි යම් නිමාවයි මේ සනිටුහන් වෙන්නේ. ගුරුවරයා කියලා කියන්නේ බොහොම අභිමානවත් කෙනෙක්. තමන්ගේ මෙහෙවර ගැන හිතලා අභිමාණයෙන් වගේම ආත්ම තෘප්තියෙන් ඒ විඳින්න ශක්තියක් ඇති එකම වෘත්තිය කියලා මම හිතන ගුරු වෘත්තිය. ජීවිතයේ අගභාගයේ දක්වාම තමන්ගේ මෙහෙවර පිළිබඳව අප්‍රමාණ සතුටක් ලබන්නත්, බොහෝ දෙනාගෙන් නිරන්තරයෙන්ම ඇගීම් ප්‍රශංසා බුහුමන් ලබන්නත් ශක්තියක් ඇති එකම වෘත්තියයි ගුරු වෘත්තිය. ගුරු කියලා කියන්නේ නොදන්නාකම, අනවබෝධය, අවිද්‍යාව දුරු කරනවා කියන අර්ථයෙන්. ඒ බඳු මෙහෙවරක නිරත වෙන්නට සෝදානම් වන ඔබ මෙතෙක් ඒ සඳහා පුදුම විදිහේ කැපවීමකින් කටයුතු කළා. පහුගිය දවස්වල විශේෂයෙන් විහාරස්ථානයේ මේ පුංචි පවතින වෙලාවේ මේ ගුරු භවතුන් වරින් වර පාසල පන්ති කරා ගමන් කරන හැටි, පන්තිවල වැඩ කරන ආකාරය, ඒ වෙනුවෙන් කැප වෙන ආකාරය, ඒ වෘත්තිය සඳහා මනා සූදානමකින් බොහොම ප්‍රියශීලව එන යන ආකාරය මා දැක්කා. ඔබ තුළ මේ සීමාවාසික කාලය තුළ යම් එබඳු කැපවීමක් වේ නම් මේ කැපවීම වෘත්තිය පුරාම පවත්වා ගැනීමයි ඔබේ දක්ෂතාවය විය යුත්තේ. බොහෝ විට ආරම්භක අවස්ථාවේ සේවාට පසු වෙනකොට වෙනස් වෙන අවස්ථා බොහොමයක් අපි දකිනවා. නමුත් ඔබ මේ සුවිශේෂී වෘත්තිය තුළ මූලික වශයෙන් ඇති කරගන්න මේ ශික්ෂණය, ඒ වගේම ඒ කැපවීම වෘත්තිය පුරාම තියා ගන්න පුළුවන් නම් මේ රටේ දරුවන්ට ඉමහත් භාග්යක් ලබා දෙන ගුරු භවතක බවට ඔබ ඒකාන්තයෙන්පත් වෙනවා. නිසා ඒ ශක්තිය ඔබේ ජීවිතේ පුරාම පවතින්නට එක වේවායි ප්‍රාර්ථනා කරන වගේම අද ඔබේ මේ පාඨමල් මංගල්‍යය සර්ව ප්‍රකාරම සාර්ථක කරගන්නට, කිසිදු බාධකයකින් තොරව සියල්ල නිම කරගන්නට රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි වචන කීපේ නිමා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ස්තුතියි ඔබ සැමට. සිනහාවෙන්, සෙනෙහසින් සහ
කලාවේ සුහදත්වයෙන් පිරුණු හදවත් සාදරයෙන් වැළඳගත්තට මෙදින සමාරම්භක සුබ පැතුම් සමගින් පිළිගැනීමේ ප්‍රකාශය සභාගත කරන්නයි මාමාගේ සොහිරිය වරුණි චම්පිකා කුමාරිට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. හිතන්න මහ වැස්සකට පසුව අහස පායන දේදුන්නක් ගැන ඒ දේදුන්න දිහා බලාගෙන පුංචි දරුවෙක් hina වෙනකොට ඒ හිතේ මැවෙන සතුට කොයිතරම්ද කියලා අකුරු කරන්නටත් කලින් පාට හීන පාට කරන්න වෙරදරන ඒ පුංචි ඇස්වල තියෙන බලාපොරොත්තුව කොයිතරම්නම් සුන්දරද කියලා. ඉතින් අද දින සාමෝදය විද්‍යාලයේ මේ රංගපීඨය මත දිගහැරෙන්නේ නිකන් රංගනයන් පෙළ ගැස්මක් නෙමෙයි. මේක සෙනෙහසේදී දෝතින් පෝෂණය වුණු පුංචි කැකුළු මුළු ලෝකයටම සුවඳ විහිදුවන්න සූදානම් වෙන මහා ප්‍රාතිහාරයක්. සැබවින්ම මේ අපේ දූපුතුන්ගේ හදවත්වල පිපුණු සෞන්දර්ය කුසුමන් අභිෂේක වෙන පාටමල් මංගල්‍යයයි. අපේ දරුවන්ගේ මේ මහා කුසලතා දැක්මා බෙමුව සභාවට සැපමිනි සැම ඊතා ගෞරවයෙන් යුක්තව පිළිගැනීමටයි මාගේ මේ සූදානම. පළමුව අපගේ ආරාධනය පිළිගෙන වැඩමඩා වදාළ අප පාසලේ උන්නතිය වෙනුවෙන් නිපදවම ආශිර්වාද කරමින් සහාය ලබා දෙන මල්ලවපිටිය මෙහිඇල්ල ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති උඩරට අමරපුර පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි. පූජ්‍ය කිතුල්ගල්ලේ ඥානරතන ස්වාමීන් වහන්සේ නමස්කාර පූරකව මෙම උත්සව සභාවට පිළිගනු ලබනවා. එමෙන්ම අපගේ ආරාධනය පිළිගෙන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාටමල් මංගල්‍ය අරුත් ගැන්වීමට සැපැමිණි සැරිපුත් ගුරු සිසුන් වෙනුවෙන් හදවතින්ම කැපවෙන නිබදවම වෙහෙස වෙන දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපති පාලන හාමුදුරුවෝ කතිකාචාර්ය JDTUK ජයසිංහ මැතිණිය ඉතාමත් ගෞරවයෙන් යුක්තව මෙම උත්සව සභාවට පිළිගනු ලබනවා. එමෙන්ම නිති ගුරුහරුකම් දෙමින් පිබිදෙන ගුරු ජීවිතයේ සවිමත්ව වැඩෙන්නට නිබදවම වෙහෙස වෙන දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කතිකාචාර්ය YMTD කරුණාරත්න ගුරු මෑණියන් සහ කතිකාචාර්ය RMHD රත්නායක ගුරු මෑණියන් ඉතා ගෞරවයෙන් යුක්තව මෙම උත්සව සභාවට පිළිගනු ලබනවා. එමෙන්ම පුංචි අපනුන්ගේ පාටමල් මංගල්‍යයේ පාට කරන්න ආරම්භ කළ දවසේ පටන් නිසිමගම කියා දෙමින් අවශ්‍ය පහසුකම් සපයා දෙමින් නිබදවම අප සමග රැඳී සිටි සාමෝදය විද්‍යාලයේ ගරු විදුහල්පති CW දයානන්ද මහත්මාණන් ගරු නියෝජ්‍ය විදුහල්පති KRLK කුලවර්ධන මැතිණිය ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයද ඉතාමත් ගෞරවාදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. එමෙන්ම අපගේ ආරාධනය පිළිගෙන පැමිණි අප පාසල හා ඉතා සමීපව කටයුතු කරන අපගේ ආරාධිත පාසල්වල සියලුම විදුහල්පති මහත්මීන්ද ඉතා ගෞරවාදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. එමෙන්ම පාට මල් අතර නේක සුවඳ දෙන සාමෝදය දක්ෂයින් අතර අතිදක්ෂයින් තෝරා ගැනීමට වටිනා තරඟ විනිශ්චයන් ලබා දුන් කන්නංගර විද්‍යාලයේ සහ අලුකලදෙණිය බෞද්ධ විද්‍යාලයේ ගුරු මහත්මීන්ද මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. එමෙන්ම සාමෝදය විද්‍යාලයේ ආදරණීය දෙමාපියන් සහ දූ දරුවන් ඉතාමත් ආදරයෙන් මෙම උත්සව සභාවට පිළිගනු ලබනවා. අරමුණු රැසක් මුල් කරගෙන මෙම කලාඋළෙල පැවැත්වූ අතර ඒ අනුව සිසුන්ගේ සැඟවුණු කුසලතා හඳුනා ගනිමින් ඇගයීමට ලක් කිරීමටත් ඔවුන්ට මානසික නිදහසක් මෙන්ම වින්දනයක් ලබා දීමත් අපගේ අරමුණු අතර ප්‍රධාන වුණා. මීට අමතරව පාටමල් මංගල්‍ය කලාඋළෙල පැවැත්වීම මගින් විද්‍යාපීඨ සීමාවාසී වසර තුල සිදු කිරීමට නියමිත කණ්ඩායම් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමද තවත් එක් සුවිශේෂී අරමුණක් වූවා. එමගින් සංවිධාන කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ගුරු ජීවිතයට එක් කර ගැනීමද අපගේ එක් අරමුණක්. මෙසේ අරමුණු රැසක් තුළින් පාට ගැන්වුණු පාටමල් මංගල්‍ය වේදිකාවේ එළිදැක්වීමට ඉඩහසර සැලසමින් මා මෙතනින් නිහඬ වෙනවා. තෙරුවන් සරණයි.
ස්තුතියි සොයුරියනි. රඟහල මැද දිව්‍යමය සලුවක් කෙලන්නාක් මෙන් නාට්‍යේශ්වරයාණන්ගේ ආශිර්වාදය පතා මනස්කාන්ත මුද්‍රාවන්ගෙන් සහ තාල රූපවලින් සන්නද්ධව අපේ දූපුතුන් ඉදිරිපත් කරන පූජා නර්තනයයි මේ. සදංචිත හුදංචිත නිකුංචිත පදම් ජල ජලම් චලිත මංජු කටකම් දුගංජලි දුගංජන මනංජන මංච ජල පදම් ජනන වංජන කරම් පාටමල් ලෝකයක සිඟිති සිත්වල තැවිරුණු සෞන්දර්යයේ කැඩපත. පාටමල් මංගල්‍යයේ තේමාස්වර මාලාව අපේ දූපුතුන්ගේ කෝකිලනාදයෙන් මුළු සභා ගර්භය සිංචනය කරන්නටයි මේ සූදානම. දෙවසරක් දැඩි වූ පිම්බිම විදුපී පෙළෙන් ලද ශිල්පය අභිමන් සැරිපුත් සෙවණින් ලැබූ ගුරු හරුකම් දෑත දරා නැගිටි මිනිති සවියෙන් දෑත දරා නැගිටි මිනිති සවියෙන් ගුරු සිත පිබිදෙන නිසසලරනේ මහා වෘක්ෂයයි සැරිපුත් මා ඔබ
පය අභිමන් සැරිපුත් සෙවණින් ලැබූ ගුරු හරුකම් දැක දරා නැගිටිමි නිති සවියෙන් දැක දරා නැගිටිමි නිති සවියෙන් විලසින් පුංචි සිතෙන් ලොව පාට කරමු අපි තේමාවෙන් හැඩවෙයි මංගල්ලේ පුරා තෙවසරක් දැඩි වූ පින්බිම විදුපී පෙරම් ලද ශිල්පය අභිමන් සැරිපුත් සෙවණින් ලැබූ ගුරු හරුකම් දැක දරා නැගිටිමි නිති සවියෙන් දැක දරා නැගිටිමි නිති සවියෙන් කලා උල්ලලේ තවමත් පිනිබින්දු නොකැඩුණු අකුරු ලෝකයට ආපු අලුත්ම මල් කැකුළු ටිකක් Tamanගේ පළමු රංගන අත්දැකීමෙන් වේදිකාව හැඩ කරන්නයි මේ සූදානම. බලන්න ඔවුන්ගේ සුරතල් පියවර. මෙන්න එක ශ්‍රේණියේ සිඟිති නර්තනය. පුංචි පුංචි දරුවගේ නිල් අහස් ගැබේ රංචු රංචු ඉගිලෙන සමනලුන් මගේ මාමයි පියයි ඉරයි හඳයි වගේ අපේ ලොවේ දෙනෙක් වගේ අපේ අපි පුංචි පුංචි දරුවගේ නිල් අහස් ගැබේ රංචු රංචු ඉගිලෙන සමනලුන් මගේ පුංචි පුංචි දරුවගේ නිල් අහස් ගැබේ රංචු රංචු ඉගිලෙන සමනලුන් පුංචි තරුවගේ දිලෙන අපේ එක ශ්‍රේණියේ දූපුතුන්ට බෙහෙවින් ස්තුතියි. පුංචි සමනල පියාපත්වලට තවත් පාට එකතු කරන අවස්ථාව.
තමන්ගේ පළමු ජයග්‍රහණයේ සතුට සමරන එක ශ්‍රේණියේ දූපුතුන්ගේ දෑත්වලට ඇගයීම් සහතිකපත් පිරිනමන්නටයි දැන් මා සූදානම්. ඒ සඳහා මා ගෞරවයෙන් ඇරයුම් කර සිටිනවා විශ්‍රාමික ගුරු LAAC වීදාගම මහතාට. පළමුවෙන් සහතිකපත් ලබන්නේ තෙවන ස්ථානයේ දිනාගත් PK ඔනලි උහර්ෂා ස්වර්ණසිරි. දෙවන ස්ථානය WP උවීෂ්මි සිතුත්මා දෙව්දු. දෙක ශ්‍රේණිය දූපුතුන්ගේ මේ සොඳුරු රංගාලංකාරය. සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ සිත් සනසාලයි නලවාලයි ගයන ගීත අපේ හැඩ වැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ සනසවන්නේ ගුණදම් වඩලා පාසල් කාලේ අපේ පොඩි කාලේ පාසල් කාලේ අපේ පොඩි කාලේ හැඩ වැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ සිත් සනසාලයි නඩවාලයි ගයන ගීත අපේ හැඩ වැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ පිළිසෙල්ලම් අපි කරන්නේ ජයගත නගලා රංගමඩලේ සිරිමවන්නේ සරසවි වැඳලා ළඟ වැඩ බාලේ පුරතල් ලෝකේ ළඟ වැඩ බාලේ පුරතල් ලෝකේ හැඩ වැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ සිත් සනසාලයි නලවාලයි ගයන ගීත අපේ හැඩ වැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ 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 දෙක ශ්‍රේණියේ කුසලතා පූර්ණ දූපතුන්ට සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පති විපුල කුලතුංග මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මීළඟට සහතිකපත් ප්‍රදානය සඳහා CWW කන්නංගර මහාවිද්‍යාලයේ විදුහල්පති NDTK නිස්සංග මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ගීතයේ නිදහස් ස්වර රටාවලට තමන්ගේ චලනයන් මුසු කරමින්
මුළු සභාවම මන්ත්‍රණය කරන්නට සූදානම් වන 3 ශ්‍රේණියේ දූපුතුන්ගේ මනබඳිනා නර්තන විලාසිතාවයයි දැන් මේ දිගහැරෙන්නේ. ඔබ සිතන ඔබ පතන දේවල් ලැබේවි. එද ලෝකෙ ජය ගන්න මාවත හදාදී දෙවියන් බලා ඔබගේ ළඟ දනනවාවි. කලාවේ මම්පෙද්දිගේ තවත් පියවරක් ඉදිරියට තැබූ 3 ශ්‍රේණියේ අපේ මල් කැකුළු වලට ජයග්‍රහණයේ සහතිකපත් පිරිනමන්න ඔවුන්ගේ හෙට දවස ආලෝකවත් කරන්නයි මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කලාප අධ්‍යක්ෂකතුමියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ සභාව ඇමතීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියට. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඒ වගේම අද මෙම වැඩසටහන සඳහා සම්ප්‍රාප්ත වී තිබෙන දඹදෙණිය සාරිපුත්‍ර අධ්‍යාපන විද්‍යාපීඨයේ අපේ උපපීඩාධිපතිතුමිය සහ කතිකාචාර්යතුමියන්ගෙන් අවසරයි. ඒ වගේම මා සමග පැමිණි අපේ සෞන්දර්ය විෂය භාර අධ්‍යක්ෂකතුමිය කුමාරි මැතිණියගෙන්, ඒ වගේම විදුහල්පතිතුමනි සුභාශිංසන ගෙන එන්න පැමිණි අසල්වාසී පාසල් වලින් පැමිණි අපේ විදුහල්පතිතුමන් තුමියන්, ඒ වගේම මෙම වැඩසටහන සුවිශේෂව මෙහෙවන අපේ විද්‍යාපීඨ ගුරු සිසුයන් තිදෙනා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා, ආදරණීය දෙමව්පියන් දූ දරුවන් හැමෝගෙම අවසරයි. මම
මං අහම්බෙන් මේ වැඩසටහනට ආවේ ඇත්තටම පුංචි වෙලාවක් හෝ ඔබ සමග සම්බන්ධ වීමට ලැබීම සතුටක්. මොකද මමත් අතීතයට ගියා. මමත් මහවැලි අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ගුරු වෘත්තියට ආපු කෙනෙක්. ඉතින් අපේ 3 වෙනි අවුරුද්ද මම සීතා දේවී බාලිකා විද්‍යාලයේ තමයි මේ විදිහට ගත කළේ. ඉතින් අපිත් මේ වගේ ව්‍යාපෘති කරා පාසල වෙනුවෙන් අද අපේ විද්‍යාපීඨ ගුරු සිසුයන් ඊටාම අපූර්ව වූ කලා උළෙලක් පවත්වනවා. පාට මල් කියන්නේ අපේ පුංචි දරුවෝ අපේ සමාජයට වැඩදායි පුජ්‍යලයන් බිහි කරන්නේ ප්‍රාථමික අධ්‍යාපනයෙන්. ඊටාම තීරණාත්මක අවධියක් තමයි පුංචි ළමයින්ගේ මේ කාලය. ඒ නිසා මේ ප්‍රීතිමත් ඒ වගේම සුන්දර මතකයක් අපිටත් තියෙනවනේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව. ඉතින් සෞන්දර්ය විශේෂයෙන් චිත්‍ර නැටුම් නාට්‍ය ශිල්ප ඥානයත් නර්තන ලාලිත්‍යයත් අපූර්වට සුසංයෝග වූ තැනක්. වේදිකාවේ ආලෝකය Tamanගේ සිරුරේ රැඳවුණු මුද්‍රාවලින් තවත් තීව්‍ර කරන 4 ශ්‍රේණියේ දූපුතුන්ගේ විශිෂ්ට නර්තනාංගය සඳහායි දැන් මේ වේදිකාව. සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ කටවට කර වැට කොහොම බඳින්නේ කටවට කර වැට කොහොම බඳින්නේ දොමි කිට කිට දොම් දොම් දොමි දොමි කිට කිට දොම් දොම් යාම සතුටකින් උඹට කදීම මැගී නෑන්දේ මැගී නෑන්දේ කමවුලන්නම් අප බඩලන්නම් ගිනි ගෙඩි දෙන්නම් 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 කමවුලන්නම් අප බඩලන්නම් ගිනි ගෙඩි දෙන්නම් 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 ගිනි දෙන්නම් 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 සුදුවට පිරුවට ඇඳගෙන ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ කටවට කර වැට කොහොම බඳින්නේ කටවට කර වැට කොහොම බඳින්නේ දොමි කිට කිට දොම් දොම් දොමි දොමි කිට කිට දොම් දොම් පහල කෙටවීම සිරිතකින් උඹේ හැමදාම කොතැනට ඕම ගියාම නවතින්නේ කම අවුලන්යන් නව බඩලන්යන් ගිනි ගෙඩි දෙන්නම් 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 කම අවුලන්යන් නව බඩලන්යන් ගිනි ගෙඩි දෙන්නම් 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 ගිනි දෙන්නම් 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 සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ දානෙට සීලෙට
ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ කටවට කරවට කොහොම බඳින්නේ කටවට කරවට කොහොම බඳින්නේ චොමි චිට චිට දොම් දොම් චොමි චොමි කිට කිට දොම් දොම් චොමි චොමි චිට චිට දොම් දොම් චොමි චොමි කිට කිට දොම් දොම් චොමි චොමි උත්සාහයේ සහ කැපවීමේ අග්‍රගණ්‍ය පෙළ නෙලා ගන්නා මොහොත කුසලතාවයෙන් බැබළුණු හතර ශ්‍රේණියේ දූපුතුන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීමටයි මේ සූදානම. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කතිකාචාර්ය YMTD කරුණාරත්න මහත්මියට. නිහඬ සෙවණැල්ලක් සේ හිඳමින් සාමෝදය විද්‍යාලීය වෘක්ෂය තව තවත් පළබල කරන්නට නායකත්වය දෙන අපේ මේ සෞන්දර්යාත්මක යාත්‍රාවේ නියමුවානන් වන ගරු විදුහල්පතිතුමාට සිය හෘදයාංගම අදහස් ප්‍රකාශ කරන්නයි මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හරි හොඳයි. එහෙනම් සියලු දෙනාටම සුබ මධ්‍යහ්නයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සිටිනවා. අද දවසේ පාඨකලා මංගල්‍ය අපේ විද්‍යාපීඨ දරුවන්ගේ කලා උළෙල සඳහා අපිට සපමිනි අප වෙනුවෙන් මෙතෙන්ට වැඩම කළ අපේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අද දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණ සිටින දඹදෙණිය සාරිපුත්ත විද්‍යාපීඨයේ උපපීඨාධිපති ඒ වගේම මගෙත් ආචාර්යතුමිය උපේක්ෂිකා මැඩම්ගෙන් අවසරයි. ඒ වගේම කතිකාචාර්ය තුමියන් දෙපළ මගේ අවට හිතවත් විදුහල්පති තුමන්ලා දෙපළ රෝමන් කතෝලික විද්‍යාලයේ විදුහල්පතිතුමා ඒ වගේම අපේ මල්ලොපිටිය කන්නංගර මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඒ වගේම වැවගෙදර සිංහාලෝකයේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය දිගම්පිටිය ශ්‍රී පියරතන විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඒ වගේම අලකොළදෙණිය විද්‍යාලයේ ආචාර්යිනී අපේ කල්ලාරි ගුරු මහත්මිය විශ්‍රාමික කන්නංගර විද්‍යාලයේ ආචාර්ය අපේ වීදාගම සර් ඒ වගේම මගේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය අංශ ප්‍රධාන ගුරුතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා සහ දයාබර දෙමෝපියන් ඒ වගේම කුඩා දූ දරුවන්ගෙන් ඒ වගේම මෙම උත්සවයේ ප්‍රධාන කර්තව්‍ය භාරව කටයුතු කරන දිගු කාලයක් දැන් වසරකට ආසන්න කාලයක් ගෙවිගෙන යන විද්‍යාපීඨ දියණියන් තිදෙනා සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ මේ වැඩසටහන පිටුපස මම හිටියේ බොහොම ඈතින්. දරුවෝ තුන්දෙනා තමා මේ වැඩසටහනේ ඉදිරියෙන් හිටියේ. මම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියන දේවල් ගණන් නොගන මට්ටමින් හිටියේ. මොකද හරිය ලේසි මට එතකොට ඒගොල්ලෝ පාලනය කරගන්න. මට ඇවිල්ලා කියපහම එහෙමද බලමු පුතේ. දෙන පළවෙනි උත්තරය. එහෙම ගිහිල්ලා මං හිතන්නේ අද වෙනකොට අපිට දකින්න පුළුවන් වුණා අනාගතය අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න පුළුවන් දරුවෝ ටිකක් ඉන්නවා කියලා. මොකද දැන් මම ගිය සිකුරාදා දිනේ සහභාගී වුණා මේ තාක්ෂණ විෂය පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට. ඒකෙදි අපි පරම්පරා ගානකට බෙදුවා. මං හිතන්නේ මේ නූතනයේම ඉන්න පරම්පරාවට පෙර පරම්පරාවේ දරුවෝ තමයි ඉන්නේ. ඉතින් ඔවුන්ට තාක්ෂණය ඈත් කරන්න බෑ. එතන කියපු ප්‍රධාන දේශකයා අපි සබර්ගමු මේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම වර්තමානයේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් එතුමා ප්‍රකාශ කරා අපේ දෙමව්පියෝ කෑ ගහනවලු දරුවෝ තාක්ෂණයෙන් අයින් කරන්න කියලා. හැබැයි අපිට දරුවෝ අයින් කරන්න බෑ. ඔවුන් ඉපදිලා තියෙන තාක්ෂණ ලෝකෙක. ඉතින් එහෙම වෙලාවක මේ දරුවෝ ඒ දේ කරනවා කියන එක මට විශ්වාසයි. මට වඩා හොඳට කර හැකියි.
මොකද අපේ පරම්පරාවට තාක්ෂණය තිබෙන්නේ නැහැ. මං හිතන්නේ අපේ උපේක්ෂිකා මැඩම් සාක්ෂිදරයි මම විද්‍යාපීඨ ඉගෙන ගන්න කාලේ අපිට හෑන්ඩ් ෆෝන් දැකලා තිබෙන්නේ නැහැ. අපිට පාවිච්චි කරන්න තිබෙත් නැහැ. ඉතින් එහෙම ලෝකයක හිටපු අපිට එච්චර තාක්ෂණයක් නැහැ. හැබැයි අපේ දරුවන්ට දැන් ඔබ දකින්න ඇති මල්ටිමීඩියා ටික භාවිතා කරලා සවුන්ඩ් සිස්ටම් ටික භාවිතා කරලා මේ නටපු නැටුම් සියල්ල ගායනා රංගන මේ සියල්ල මේ දරුවෝ 3 දෙනා පුරුදු කරගත්ත දේවල්. අපේ ටීචර්ලාගේ සහාය ගත්තා. නමුත් අපි නැටුම් ටීචර්ලා මේකට සහාය වුණේ මේ දරුවෝ කරගත්තේ. ඉතින් ඔවුන්ට උදව් කරගන්න මම අලකොළදෙණිය විද්‍යාලයේ ඒ වගේම අපේ කන්නංගර විද්‍යාලයේ ආචාර්යතුමල්ලා තුමියල්ලා කතා කරලා දෙන්න කෙනෙකුට සම්බන්ධ කරලා දුන්නා. ඉතින් මම හරි සතුටු වෙන්නේ අපේ මඟ පෙන්වීමත් අරගෙන අනාගතේ දියුණු කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන අනාගතයක් ගොඩනගන්න පුළුවන්. හොඳ ගුරුවරියන් තිදෙනෙක් මේ පාසලෙන් අපිට සමාජයට දාන්න පුළුවන් වීම විශාල භාග්‍යයක් කොට සලකමින්. ඉතින් මම විශේෂයෙන් මේ දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද දරුවෝ මේක ආපු දවස්වල ඉඳලා ඔළුවේ තිබ්බේ වැඩසටහන. මේ ගොඩ නැගිල්ලට මුල්ගල තබන කාලෙන් පස්සේ ආපු කණ්ඩායම සර් අපිට මෙහෙම කරන්න තැනක් කොහෙද කියලා ඇහුවා. මං කිව්වා මෙන්න මෙහෙම ගොඩ නැගිල්ලක් තියෙනවා. ඒක මේම අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඉදි වෙනවා. ඒකෙම කරන්න පුළුවන් කියලා. හැබැයි මංවත් විශ්වාස කරලා නෙමෙයි කිව්වේ. නමුත් අපි විශ්වාස කරන දෙයක් අපේ ස්වාමීන් වහන්සේ ඉන්නවා. අපි පිරිත් කියනවා වගේ අපි කියන දෙයක් අපි විශ්වාස කරන දෙයක් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවා. ඉතින් මේ දරුවන්ට මම මේ පොරොන්දු දුන්නේ මගේවත් 100%ක විශ්වාසයක් නැතුව. නමුත් දරුවෝ ඒක 100%ක් විශ්වාස කරා. අද ඒක මල්පල ගැන්වෙලා තියෙනවා. ඒ වගේම දරුවෝ මේ උත්සාහය දරපු වෙලාවේ දැන් අපි හිතුවා ව්‍යාපෘතියක් කිව්වෙන් පස්සේ ගොඩ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මුදල් ටිකක් එකතු කරලා සල්ලි ටික වේදම් කරලා ඇහැට පෙනෙන්න දෙයක් නිර්මාණය කරලා ඉදි කරන එක විතරක් කියලා. හැබැයි මේ දරුවන්ට වෙනත් ආකාරයක අත්දැකීමක් දෙන්න පුළුවන් වුණා. ඊට වඩා තව දේවල් තියෙනවා පුතේ. ව්‍යාපෘතියක් කියන්නේ තව ගොඩක් අයට දැනෙන්න දනවන්න පුළුවන් දෙයක් කියලා. අපේ උපාධ්‍ය ගුරුතුමිය එතුමියත් විද්‍යාපීඨ ගුරුතුමියක් මගේම බැජ් එකේ. එතුමියත් මං හිතන්නේ මේ පිටිපස්සෙන් ලොකු හයියක් වුණා. ඉතින් ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා අපේ දරුවා අද ඉන්න තැන දැක්කා. මොකද මට බයක් නැහැ. ලබන 2027 අවුරුද්දේ පත්වින් අරන් 3 දෙනා යනවා වෙනම කලාප 3කට ඒ වගේම පළාත් 3කට. එක දරුවෙක් යනවා උතුරු මැද පළාතට පොළොන්නරුවට. අනෙක් දරුවා යනවා සබරගම් පළාතට රත්නපුරයට. අනෙක් දරුවා යනවා මධ්‍යම පළාතට මහනුවරට. එතකොට මට පුළුවන් අපි වයඹින් උපමට්ටම් කරලා දාපු මැණික් කැට ටිකක් තව පළාත් 3ක් තුල බබලවන්න. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. මොකද විදුහල්පති කෙනෙක් වශයෙන් අපි සතුටු වෙන කාරණා කීපයක් තියෙනවා. දරුවන්ගේ විභාග ප්‍රතිඵල, දරුවන්ගේ ජයග්‍රහණ, ඒ වගේම ගුරුවරුන්ගේ ජයග්‍රහණ සහ දැන් මට මේ ගොල්ලෝ දරුවොත් නෙමෙයි ගුරුවරුත් නෙමෙයි අතරමැදි කණ්ඩායමක් ගුරු ශිෂ්‍යයෝ. ඉතින් මම මේ මොවුන්ගේ ජයග්‍රහණ බලලත් ඊටාම සතුටු වෙනවා. ඉතින් මං හිතන්නේ පුතේ ඔබ තිදෙනාට මගේ උණුසුම් සුබ පැතුම් ගෙනෙනවා මේ අවස්ථාව. මම ඒක අවස්ථාවක් කරගන්න ඔබේ විද්‍යාපීඨ උපපීඨාධිපතිතුමිය සහ කතිකාචාර්ය මණ්ඩලය ඉදිරියේ වගේම මගේ ආදරණීය හිතවත් විදුහල්පතිතුමල්ලා තුමියල්ලා සහ අනෙක් සියලු දෙනා ඉදිරියේ. ඒ වගේම අද දවසේ මේ උත්සවය වර්ණවත් කර ගැනීමට පැමිණි ඔබ සියලු දෙනාටත් මං හිතන්නේ ගිහිල්ලා හිතන්න ගිහිල්ලා යමක් කරන්න තව අදහස් ගොඩාක් එන තැනක් බවට මේකපත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක අපේ අනාගතය සාර්ථක කරන්න පුළුවන් පරපුරක් ඉස්සරහට බිහි කළා අපිට පුළුවන් සුවසේ අනාගතේ ජීවත් වෙන්න. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාට ආශිර්වාද කරමින් අද මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක වේවා. තවදුරටත් මේගොල්ලන්ගේ බලාපොරොත්තු තව ඔප්නැන් වේවා කියලා මේ සුභාසින්සනය කරමින් ඔබ සියලු දෙනාට සුබ මධ්‍යහ්න ප්‍රාර්ථනා කරමින් මා නියනවා. බොහොමත් ස්තුතියි. ස්තුතියි ගරු විදුහල්පතිතුමනි. ප්‍රාථමික අංශයේ රංගපීඨයේ අවසාන මල් වෙඩිල්ල අත්දැකීම් වලින් වාගේම දක්ෂතා වලින් මුහුකුරා ගිය පහ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම දූපුතුන්ගේ අති උත්කර්ෂවත් වේදිකාවම කම්පණය කරන
අවසාන නර්තන සංදර්ශනය නෙත් විඳිමු. तेदिनी विराज रुविनी विराज रुहुनु सुराज कंद देवराज तेदिनी विराज रुविनी विराज रुहुनु सुराज कंद देवराज මයුර වාහනයෙන් රුකුසෙන් බිඳ වැඩමවන්න වැඩ හිටි කඳු මත වැඩ සිට නර කැල වෙත සෙත සදන්න කතර ගමේ බල මහිමේ දියත පතල කර හරින්න එදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව්රාජ तेदिनी विराज रुविनी विराज रुहुनु सुराज कंद देवराज විනවස් දොස්තුන් වියදුරලා සත රැක දෙවන්න මෙනි ගංගේ නිමල දියන කිලිකුණු සෝදා හරින්න කතර ගමේ බල මහිමේ දියත පතල කර හරින්න තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව්රාජ तेदिनी विराज रुविनी विराज रुहुनु सुराज कंद देवराज අප පාසලේ ගරු විදුහල්පති CW දයනන්ද මහතාට වේදිකාවට ආරාධනා කර සිටිනවා. මීළඟට සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපති පාලන හා මුදල්
උපේක්ෂිකා ජයසිංහ මහත්මියට ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කර සිටිනවා. සභාවේ ගරුත්වය සහ ආලෝකයේ තව තවත් තීව්‍ර කළ කලාව සහ සමාජය පිළිබඳ පෘථුල දැක්මක් ඇති මෙදින උත්සවයේ ප්‍රධාන අභිමානය වන ප්‍රධාන ආරාධිත අමුත්තානන් වන සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපති පාලන හාමුදුල් උපේක්ෂිකා ජයසිංහ මැතිණියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප සභාව ආමන්ත්‍රණය කිරීමට. සුබ මධ්‍යහනයක් වේවා සියලු දෙනාටම. සාමෝදය විද්‍යාලයේ විදුහල්පති CW දයානන්ද මහතාගෙන්ද එතුමාගේ ආරාධනය පරිදි පැමිණ සිටින අනිත් විදුහල්පතිවරුන්ගෙන්ද අනිකුත් ආරාධිත ගුරු මහත්මීන්ගෙන්ද අප විද්‍යාපීඨයේ ආරාධිත කතිකාචාර්ය දෙපළගෙන්ද සාමෝදය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්මද අප විද්‍යාපීඨයේ ගුරු ශිෂ්‍යාවන් තිදෙනගෙන්ද සාමෝදය විද්‍යාලයේ සියලුම දරු දැරියන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද අවසරයි. මම හිතන්නේ අද සාමෝදය විද්‍යාලයට සුවිශේෂී දවසක්. මේ සාමෝදය විද්‍යාලයට මම හිතන්නේ මීට අවුරුදු 3-4කට 5කට විතර ඉස්සෙල්ලා ආවා අපේ විද්‍යාපීඨ ගුරු ශිෂ්‍යයින්ව අධීක්ෂණය කරන්න. ඒ ආපු වෙලාවේ මම දැකපු අනිත් ඉස්කෝලවල නොතිබුණු සුවිශේෂී ලක්ෂණයක් මේ ඉස්කෝලේ තිබ්බා. ඒ තමයි එලිමහන් රංගපීඨය. ඒ වගේම මේක භාවිතා කරන ආකාරය. මේ විදිහට හෝ මේ ආසන්න වශයෙන් රංගපීඨයක් තිබ්බේ ඊළඟට උහුමිය DS සේනානායක විද්‍යාලය. ඒක තියෙන්නේ ටිකක් වෙනස් විදිහකට. හැබැයි මෙතන තියෙන එක ඊට වඩා සුවිශේෂී. මෙතන තියෙන්නේ කෙලින්ම පාසල විවෘත වෙන්නෙම. නැත්තම් පාසලේ ප්‍රධාන දොරටුව තියෙන්නෙම ඒකට එලිමහන් රංගපීඨයට මුහුණ දාලා. එතකොට මං එන කාලේ මම දැක්කා ඉස්කෝලේ මාසෙකට සැරයක් ළමයිගෙන් වැඩසටහනක් කරනවා. එක එක පන්තියේ ගුරුවරයාට ඒක බාර වෙලා තිබ්බේ. එතකොට ළමයි එක එක අංග ඉදිරිපත් කරනවා. දෙමව්පියෝ ඒ වලට ඇවිල්ලා උදේ ලෑස්ති කරනවා. ගුරුවරු ඒ වලට පුරුදු කරනවා. හැම ළමයෙකුටම අවස්ථාවක් ලැබුණා. මම හිතන්නේ ඒක හොඳ සුවිශේෂී දෙයක්. ඒක මම අගය කරනවා. ඉතින් ඊට පස්සේ අපේ සවරින් වර සාමෝදය විද්‍යාලයට පුහුණු වීම සඳහා ළමයි දැම්මා. එතකොට මේ අවුරුද්දේ මේ ගුරු ශිෂ්‍යයන් 3 දෙනා යොමු කළා. ඒතර මේගොල්ලන්ගේ මේ විද්‍යාපීඨ ව්‍යාපෘති විදිහට මේ විදිහට ළමයින්ට තරඟ පවත්වලා කලා උළෙලක් විදිහට ළමයින්ගේ දක්ෂතා අගය කරන්නත් ඒ ළමයින්ට රංගනයේ වාදනය සඳහා අවස්ථාවක් ලබා දෙන්නත් යෝජනා කරගෙන තිබ්බා. ඉතින් මම හිතන්නේ අද ඒක මල්පැල ගැන්විලා. ඒ මල්පැල ගැන්වීම තුළ බොහෝම හොඳම අවස්ථාව උදා වුණේ ආදරණීය දුවේ පුතේ ඔබටයි. දැන් ඔබට ඉලක්කයක් තියෙනවා. මේ අවුරුද්දේ මට සහතිකයක් ලැබුණා. ලබන අවුරුද්දේත් මම කොහොම හරි සහතිකයක් ගන්නවා කියන එක. මේ අවුරුද්දේ සහතිකයක් නොලැබුණු අයට අභියෝගයක් තියෙනවා ලබන අවුරුද්දේ මම සහතිකයක් ගන්නවා කියන එකට. ඉතින් දෙමව්පියනි ඔබට හොඳ අවස්ථාවක් ලැබුණා. මොකද්ද? ඔබේ දරුවාට මේ වගේ වේදිකාවක එයාලාගේ හැකියා දක්ෂතා පෙන්වන්න පුළුවන් වුණා. ඔබට හැකියා දක්ෂතා බලන්න පුළුවන් වුණා. ඉතින් අපි අධ්‍යාපනයේදී කතා කරන සුවිශේෂී අධ්‍යාපනඥයෙක් ජෝන් ඩුවී කියන්නේ ජෝන් ඩුවී කියනවා දරුවා යනු පුංචි මිනිසෙක් නොවේ. දරුවා යනු දරුවෙකි. දරුවාට දරුවෙකු ලෙසම අත්දැකීම් ලබා ගැනීමට ඉඩ දෙන්න. දරුවාට සෞන්දර්ය විඳින්න අවස්ථාව දෙන්න.
ගහකොළ මල් විඳින්න දෙන්න. ගහක කොළක මලක වෙනස දකින්න ඉඩ දෙන්න. රසය විඳින්න ඉඩ දෙන්න. අන්න එතන තමයි සෞන්දර්යය. ඉතින් මම හිතන්නේ සෞන්දර්යය නැත්නම් අපේ ජීවිතේ සාර්ථක නැහැ. අපේ ජීවිතේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අපිට ප්‍රශ්න ගොඩ බාධක තියෙනවා. මම ජීවිතේ හොඳම අත්දැකීම් විඳපු කෙනෙක්. මං ගැන දන්න අය දන්නවා මම ජීවිතේ දෙසරයක් මැරිලා ඉපදිච්ච කෙනෙක්. ඉතින් ඒ වෙලාවේ මගේ ජීවිතේ පල්ලෙහාටම වැටිලා මට කරන්න දෙයක් නැතිව හිටියා. මං ජීවිතේ අත්හැරලා හිටියා. මං ඒ වෙලාවේ සින්දුවක් ඇහුවා, රංගනයක් බැලුවා, ඒවායින් වින්දනයක් ලැබුවා. එහෙනම් මේ දරුවන්ට තියෙන ලොකුම අභියෝගය තමයි මම හිතන්නේ දෙමව්පියෝ හිතාගෙන ඉන්නවා ශිෂ්‍යත්වය තමයි ලෝකේ තියෙන ලොකුම අභියෝගය කියලා. නෑ අම්මේ තාත්තේ. ජීවිතේ පුංචිම පුංචි දෙයක් විතරයි ශිෂ්‍යත්වය. ඒ ශිෂ්‍යත්වය කලේ නෑ කියලා හරි ශිෂ්‍යත්වය පාසුනේ නෑ කියලා හරි ජීවිතය අසාර්ථක වෙන්නේ නෑ. ඊට වඩා වැදගත් දරුවට ජීවිතේ විඳින්න ඉඩ දෙන්න. සෞන්දර්ය රසය විඳින්න ඉඩ දෙන්න. ගහක කොළක මලක මේ ගලා යන දියපාරක වෙනස සුවය රසය විඳින්න ඉඩ දෙන්න. ඒ වගේම නටන්න ගයන්න වයන්න එයාලගේ අත්දැකීම් ලබා ගන්න ඉඩ දෙන්න. ඒ අත්දැකීම් වලින් තමයි ඒගොල්ලෝ ජීවිතේ පන්නරේ ලබන්නේ. ඒ අත්දැකීම් වලින් තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ කොහොමද ගෙනියන්න ඕනේ කියලා ඉගෙන ගන්න. මොකද අපි දන්නවා අධ්‍යාපනය කියන දේ අපි මේ එක පැත්තකට හැමෝටම ඉංජිනේරුවරු දොස්තරවරු වෙන්න බෑ. හැබැයි අධ්‍යාපනය කියන එක අවශ්‍යයි ජීවිතේ මාර්ගය හොයාගන්න. හැබැයි ඒ අධ්‍යාපනය යන අතරේදී ශිෂ්‍යත්වය කියන්නේ එක කඩයිම විභාගයක් විතරයි. එහෙනම් සෞන්දර්ය විඳින්න, සෞන්දර්ය රසවත් කරන්න, ඒ වගේම සෞන්දර්ය තුලින් ලෝකය දකින්න අවස්ථාව ඔබට ලැබෙනවා. ඉතින් මේ විදුහල්පතිතුමා ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හොඳම දක්ෂම විදුහල්පතිවරයෙක් ඔබට ලැබිලා තියෙන්නේ. මොකද මේ විද්‍යාලයට ඉස්සෙල්ලා එතුමා වැඩ කරපු ඉස්කෝලේ මම ඒ ඉස්කෝලෙත් මම අධීක්ෂණයට ගිය ඉස්කෝලයක්. ඒතකොට ඒ විද්‍යාලයේත් ගොඩක් පහළ මට්ටමට වැඩිලා තිබ්බ ප්‍රතිඵල ඒ වගේම ශිෂ්‍ය සංඛ්‍යාව ඒ හැමදේම ඉහළටම නගලා ගත්තු පාසලක් බවට පත් වුණා. ඉතින් ඔබගේ පාසල තවත් ගොඩක් ඉහළට නංවන්න පුළුවන් හොඳ විදුහල්පතිවරයෙක් ඔබට ලැබිලා ඉන්නවා. ඉතින් ඒ විදුහල්පතිත් එක්ක හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. හැමදාම මම එදා ඉඳලම දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මම එනකොට දැක්කා දරුවන්ට හරිම ආදරේ, දරුවන්ගේ දක්ෂතා අගය කරන, දරුවන්ට හොඳට කැප වෙලා වැඩ කරන හොඳ ගුරු මණ්ඩලයක් මේ පාසලේ ඉන්නවා. ඉතින් ඒ ඔක්කොමලත් එක්ක හොඳට යන්න පුළුවන් ගමනක් ඔබට තියෙනවා. ඒ ගමන යන අතරේදී වින්දනය, රසය ලබා ගන්න පුළුවන්. ඒකත් එක්ක ඔබේ ජීවිතේ සාර්ථක වෙයි. ඉතින් මම හිතන්නේ ලොකු කතාවක් අහන්න අවස්ථාවක් නෙවෙයි මේක. ඉතින් මම හිතනවා අපේ දරුවෝ මේ කලාවල ලක් පවත්තලා ඒගොල්ලන්ට අවශ්‍ය ව්‍යාපෘතිය සම්පූර්ණ කරගත්තා. ඒක තුළින් පාසලටත් දරුවන්ටත් දෙමව්පියන්ටත් යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති ඒ සියල්ලටම මම හිතන්නේ ඒ සියල්ල තුලින්ම අපි අධ්‍යාපන ශාස්ත්‍රයට තමයි සේවය කරන්නේ. අර විදුහල්පතිතුමා කිව්වා වගේ අපේ මේ ගුරුවරු තුන්දෙනා ලංකාවේ තවත් පළාත් 3කට ගිහිල්ලා එයාගේ ජීවිතේ පටන් ගනී. මමත් විද්‍යාපීඨ ශිෂ්‍යෙක්. මීට අවුරුදු 29කට ඉස්සෙල්ලා මමත් මේ විදිහටම පුරුදු පුහුණු වුණා. අද මම කතිකාචාර්යවරයෙක් වෙලා එතනින් එහාට උපපීඨාධිපති බවට පත් උනේ මේ ගත්ත පන්නරේ තුලින්. මම තව එක අභියෝගයක් ඔබට ඉදිරිපත් කරනවා. ඔබේ පාසල හොඳ පාසලක්. ඔබේ පාසලේ දරුවන් දක්ෂයි. අපි අනාගතේ බලාගෙන ඉන්නවා ඔබේ පාසලෙන් අපේ විද්‍යාපීඨයට ගුරු ශිෂ්‍යයෝ පැමිණේවි කියලා. අන්න පොඩි අභියෝගයක්. ඒ පළවෙනියටම පැමිණෙන ගුරු ශිෂ්‍යයාට මම තෑග්ගක් දෙනවා. මම හිටියොත් එහෙම නැත්නම් මම ඒ සඳහා ක්‍රමයක් සලස්සලා දෙන්නම්. එහෙනම් ඔබේ දරුවාට අභියෝගයක් තියෙනවා මේ වින්දනයත් තුළින් ජීවිතේ සම්පූර්ණ කරගෙන අනාගතයේදී ඉලක්ක සපුරා ගන්න. ඉතින් එහෙනම් ඔබ සෑම දිනාටම සුබ මධ්‍යහ්නයක් වේවා. ස්තුතියි.
අපගේ ආරාධනය කලාවේ නාමයෙන් ඉහළින්ම පිළිගෙන මෙදින සොඳුරු මතකයන් අපේ හදවත්වල තැන්පත් කළ සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් අපගේ සදාතනික කෘතඥතාවය සහ ගෞරවය සංකේතවත් කරන සමරු පළක පිරිනමන ආදරණීය අවස්ථාවයි මෙහි. ඒ වගේම අපගේ උපාධ්‍ය ආචාර්යවරිය ලෙස කටයුතු කරන RGPK ප්‍රේමරත්න මහත්මියටත් වේදිකාවට ආරාධනා කර සිටිනවා. ඒ වගේම අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි KRLK කුලවර්ධන මැතිණියටත් වේදිකාවට ආරාධනා කර සිටිනවා. සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කතිකාචාර්ය YMTD කරුණාරත්න මහත්මියටත් වේදිකාවට ආරාධනා කර සිටිනවා. කතිකාචාර්ය RMHTD රත්නායක මහත්මියටද වේදිකාවට ආරාධනා කර සිටිනවා. මීළඟට අප පාසලේ ගරු විදුහල්පති CW දයනන්ද මහතාටද වේදිකාවට ආරාධනා කර සිටිනවා. ඒ වගේම සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපතිනි පාලන හා මුදල් JDTUK ජයසිංහ මැතිණියටත් වේදිකාවට ආරාධනා කර සිටිනවා. Distinguished guests, teachers, and loving parents, music is a universal language that speaks directly to the soul, and when that music comes from the sweet, innocent voice of our little ones, it becomes heavenly. Next on our agenda, our talented primary students are stepping onto the stage to spread love, joy, and warmth. Ladies and gentlemen, please welcome our little choir with a warm round of applause as they present the delightful English songs, You Are My Sunshine. You'll never know the
dear students, තනිව කළ නොහැකි මහා ප්‍රාතිහාර්යයක් සමූහයක් ලෙස එකතු වී නිම කළ මොහොතක් මේ සොඳුරු පාටමල් මංගල්‍ය සාර්ථක කරන්නට ලේ මස් කඳුළු සහ ශ්‍රමය කැප කළ සැමට හෘදයාංගම ස්තුතිය පුද කිරීමේ අවස්ථාවයි මේ. ඒ සඳහා සීමාවාසී ශික්ෂණලාභී PGSN දිව්‍යාංජලි සොහොයුරියට ආරාධනා කර සිටිනවා. පූදින්න වෙරදරන මල් කැකුළු වලට දිය පොදක් කිසිමින් අරුණාලෝකය ලබා දෙමින් දයාව දැක්වූ සියල්ලන්ට තුති පිදීමට දෙන්න මට අවසර. පළමුවෙන්ම අපේ ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ අපේ පාසල වෙනුවෙන් සදා නොමැකෙන මෙහෙයක් නිරන්තරව ඉටු කරන අපට මඟ පෙන්වීම හා ආශිර්වාදය ලබා දෙන මල්ලව පිටිය මැහියැල්ල ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති උඩරට අමරපුර පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි පූජ්‍ය කිතුල්ගල්ලේ ඥානරතන ස්වාමින් වහන්සේට මගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ජීවිතයේ ගෙවුණු වසර දෙක තුල නිබඳව අපට ගුරුහරුකම් ලබා දෙමින් අද දින අපේ පාඨමල් මංගල්‍ය කලා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සැපැමිණි සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපති පාලන හා මුදල් JDTUK ජයසිංහ මහත්මියට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම අපේ ගුරු ජීවිතයට අවැසි මඟ පෙන්වීම ලබා දෙමින් අපේ කුසලතාවයන් නොපනංවා ගැනීමට සහාය දෙන සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කතිකාචාර්ය YMTD කරුණාරත්න මහත්මියටත් RMHD රත්නායක මහත්මියටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම අපේ කලා උළෙල සාර්ථක කර ගැනීම සඳහා පහසුකම් සපයා දුන් කන්නංගර විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු අපේ ආරාධනය පිළිගෙන සැපැමිණි සියලුම ආරාධිත පාසල්වල විදුහල්පති මහත්ම මහත්මීන්ට මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. පාඨමල් මංගල්‍ය කලා උළෙලට සමගාමීව පවත්වනු ලැබූ සිසු කුසලතා හඳුනා ගැනීමේ තරඟ කටයුතු විනිශ්චය කිරීම සඳහා සහයෝගය ලබා දුන් ගුරු මහත්ම මහත්මීන් සියලු දෙනාට මගේ ගෞරවය පුද කර සිටිනවා. පාඨමල් මංගල්‍ය කලා උළෙල ආරම්භයේ පටන් දොරට වැඩුම දක්වා නිරන්තර මඟ පෙන්වීම හා අවදාන ලබා දෙමින් අපට ආලෝකය ලබා දුන් අප විද්‍යාලයේ ගරු විදුහල්පති CW දයානන්ද මහතාණන්ටත් ගරු නියෝජ්‍ය විදුහල්පතිනිය KRLK කුරවර්ධන මහත්මියටත් පූජානාර්චනය පුරුදු පුහුණු කළ සේපාලිකා කුලවර්ධන ගුරුතුමියට සහ ඉංග්‍රීසි ගීතය පුරුදු පුහුණු කළ වරුණි කෞශල්‍යා ගුරුතුමිය ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අපේ ආරක්ෂාව වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කළ MT නිර්මලා මහත්මියට මගේ විශේෂ ස්තුති පුද කර සිටිනවා. මේ කලා මංගල්‍යයේ තිරේ පිටපස සිටමින් දහසක් කැපකිරීම් සිදු කළ අපේ හදවතේ නොමැකෙන මෙහෙයක් ඉටු කළ අතුල ජී වීරසිංහ මහත්මයා ඇතුළු සියලුම දෙමාපියන්ට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම කලා උළෙල වර්ණවත් කර ගැනීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර හා ආලෝකකරණ උපාංග සපයා දුන් මහේෂ් සවුන්ඩ් ආයතනයටත් සැරසිලි ද්‍රව්‍ය සපයා දුන් RMK ඉවෙන්ට් ආයතනයටත් මුද්‍රණ කටයුතු සිදු කිරීමට සහාය ලබා දුන් සන් මීඩියා ආයතනයට සහ සාජි ආයතනයටත් ස්තුතිය පුද කර සිටිනවා. අපගේ මෙම කාර්යය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහයෝගය ලබා දුන් ඔබ සැමට ස්තුතියි. ස්තුතියි සොයුරියනි. අපට සෙවන කළ අපට අකුරු කළ අපේ ආදරණීය සාමෝදය විද්‍යාලයේ පාසල් ගීතයේ මියුරු ස්වර රටාවලට හඬමුසු කරමින් වර්ණවත් මතකයන් රසක් හදවතේ සඟවාගෙන මේ සොඳුරු කලා මංගල්‍යයේ තිරය හකුලාලන්නට සියලු දෙනාටම පාසල් ගීතය වෙනුවෙන් නැගී සිටින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
සුන්දර මොහොතයි නරතනගී ස්වර රටා මැදින් නිම වූ අපේ පාටමල් මංගල්ලයයි සිතුවම් මැදේ සිත් අහසේ රටාමවලා තාල තැබී සලඹ සලාලනාද දීලා වචන ගලයි කවි සිතුවිලි සිතින් මතුවෙලා කලාවේ අසිරියෙන් මුළු හදම පිරීලා කලා කෙතේ මල් පිපුණු වසන්තයයි සිත් සතන් සැනසු සුන්දර මොහොතයි නරතනගී ස්වර රටා මැදින් නිම වූ අපේ පාටමල් මන්ගන්ධයයි සමෝදය විදුබිමේ සුපිපි නවතම සෙව්වන්දිය පැන්දෝතක් ගෙන වික සිත කල හදදිව පළමු දිග හැරුම්ෙන් මලොවක් වසග කල මතකය සිහි කරයි සදා පුංචි සිත් කුටිය තුල කලා කෙතේ මල් පිපුණු වසන්තයයි සිත් සතන් සැනසු සුන්දර මොහොතයි